ඉතින් ඔන්න මනස ලයිව් මතකද දන්නේ ගොඩ කාලෙකින් තමයි ඉන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක මටත් උරුමයි මේ වීඩියෝ එක බලන ඔබටත් උරුමයි. ඉතින් ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වලට මුහුණ දීලා ලොකු කාලයකින් නැවත මම ඔබ ගාවට එනවා. ඉතින් මම මතක නම් ඔබට මම කතා කරේ සැබෑ බුදුදහමත් ශ්‍රී මුක දේශනාවත් ඒ වගේම අපේ ඉතිහාසය පිළිබඳව සැබෑ ඉතිහාසය පිළිබඳව මේ සුද්ධ වෙනස් කරපු ඉතිහාසය නෙමෙයි එතනින් එහාට ගිය සැබෑ හෙළ ඉතිහාසය පිළිබඳව ලොකු ගවේෂණයක් තිබුණා. ඒ වගේම සැබෑ බුදුදහමක් පිළිබඳව. ඉතින් නොයෙකුත් දේවල් මම කතා කරා. මේ ශ්‍රී සද්ධර්මය මේ ශ්‍රී මුක දේශනාව වැරදි විදියට මිනිස්සු අතරට යවන ස්වාමින් වහන්සේලා ගොඩක්ම විවේචනය කරලා තියෙනවා. ඉතින් ඒ කතාව මම එහෙම තියන්නම් ටික වෙලාවකට. ඉතින් මම හැමතිස්සෙම කතා කරා මේ සැබෑ බුදුදහම තුළ මේ ශ්‍රී මුක දේශනාව තුළ දේශනා කරලා තියෙන නිර්වාණය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂය පිළිබඳව තමයි මම හැමතිස්සෙම කතා කරේ. ඉතින් මේක කොච්චර කතා කරත් ඇත්තටම මගේ ජීවිතේ මම ඒක සාක්ෂාත් කරලා තියෙන නිසාවෙන්ම මේ කිසි දෙයක් කිසි ගානකට නොගෙන මේ මොහොතේ ජීවත් වෙන කිසි දෙයකට බැඳිලා නැති ලොකු බලාපොරොත්තු නොමැති ජීවිතයක් මම ගත කළා. ඒ මගේ ප්‍රත්‍යක්ෂය තුල. ඉතින් හැබැයි මම මේ කියන වචන මගේ ප්‍රත්‍යක්ෂය තුල මිනිස්සුන්ට ඒක විදහා දක්වන්න අපි කතා කරනකොට මගේ ස්ටෝන් එක අඩුයි. මම කල්පනා කරලා බලපුවාම මේ ලෝකේ සෑම දෙයක්ම සම්මත කරගත්තු දේවල් තියෙනවා. ඉතින් මේ සම්මත ලෝකේ ගොඩ නැගුවේ නැත්තම් අපි කියන වචන පිළිගන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ කතාවත් එතන තියන්නම්. අපි පස්සේ කතා කරමු. අපි දිගටම මම ඔබ ගාවට එනවා. මේ ප්‍රත්‍යක්ෂය තුලත් මේ සැබෑ ඉතිහාසය පිළිබඳවත් මගේ ප්‍රත්‍යක්ෂය මම ලබාගත්තු ප්‍රත්‍යක්ෂය පිළිබඳව ඔබට විදහා පාන්න තමයි අතරම මම වෙහෙස මහන්සි වෙන්නේ. ඊළඟට ඒ කියන්නේ මේ පොදු සම්මත කාරණාව තුල සම්මත ලෝකේ ගොඩනගන්නේ කොහොමද? ඒකත් බැරිකමක් නෑ බව මට පෙන්වීමට තමයි උවමනාව තියෙන්නේ. ඉතින් මට මගේ ජීවිතේ මිල මුදල් තිබුණ කාලයක් තිබුණා. ඉතින් මම මේ දැන් ඉන්න මොහොත තුල මට හම්බෙලා තියෙනවා ජීවිතය තුල මිනිස්සු කටුකයි කියන දුකයි කියන මේ මිනිස්සු දුකයි කියන මම නෙමේ ඒ දුකයි කියන මොහොතක් තුල මම මේ අවදිය ජීවත් වෙනවා ගමන් කරනවා. ඉතින් මට ඒක අර කතාවෙන් විතරයි කියන්න පුළුවන් හේතුව මගේ හිතේ මේ සියල්ල අත්තරපු මේ මොහොතේ ජීවත් වෙන කිසි දෙයකට නොබැදී මේ ලෝක ස්වභාවය ඒ සියල්ල දැනගෙන මේ මොහොතේ ජීවත් වෙන ඒ කියන්නේ දුක නැති කරපු ඒ තලය මම ඒක අද අත්විඳිනවා. ඉතින් ඒක සම්මත ලෝකයේ තුල කොහොමද විදහාපාන්නේ කියලා තමයි මම ඔබට ඉස්සරහට මම හැමදාමත් කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මම මේ දැන් ඉන්න තත්ත්වය මම ජීවත් වෙන්න මට හම්බෙලා තියෙන මගේ වයිෆ්ගේ අම්මා තමයි මෙතන අපිට ජීවත් වෙන්න කියලා දීලා තියෙන්නේ. මේක පරණ ගයක්. බලන්නකෝ මේකේ තත්ත්වය ඔබට මම දැන් පෙන්නන්න. මේක පට්ට පරණ පර්චස් 30ක විතර ප්‍රමාණයක බිම් භූමියක් තමයි මට හම්බෙලා තියෙන්නේ. ඉතින් මට හම්බෙච්ච මම කිසිම දෙයක් හොයාගෙන ගියව දේවල් මේ ඇත්තරම මේ ලෝකේ නෑ. මේ අවුරුදු 10ක් විතර තුර කාලය තුල මම කිසි දෙයක් හොයන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මට හම්බෙන දේවල් භුක්ති විඳගෙන මම මොහොතේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ ඔබට දකින්න පුළුවන් මේක පාර අයිනේ හරි ලේසියෙන් එන්න යන්න පුළුවන් ගමනාගමනය හොඳට තියෙන හොඳ ඉඩමක්. ඉතින් මම හිතනවා මේ අපිට ජීවත් වෙන්න හම්බෙලා තියෙන මේක අපිට හම්බෙච්ච එකක්. ඉතින් මේ වගේ දේවල් හම්බෙන්නේ මිනිස්සුන්ට ආත්ම ගණනාවක් තුළ මේවා බැඳීම්. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් කරපු ජීවිතයක් අපි ගෙවන්නේ හැමතිස්සෙම මම හැමතිස්සෙම කියන්නේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. අපි උපතේදීම මරණාන්තය දක්වා සියලු ජීවිතය පිළිබඳව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒක පවුපින් එක්ක සංසාරික බැඳීමක් එක්ක කැමැත්ත කියන තනි වචනය එක තමයි ජීවිතය ගොඩනගන්න සෑම මිනිහෙකුටම කැමැත්ත. ඒක හැම දෙයකටම ඔබන්න පුළුවන්. ඉතින් ඒක කතා කරමු අපි ඉස්සරහට. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මට හම්බෙලා තියෙන විදිය මේකේ
ඊට පස්සේ පෙන්නන්නම් පොඩ්ඩක් ඇතුළත් මේකේ බාන්න අපි ඉන්න විදිය. මේ දැනට ඉතින් ශනික ඇවිල්ලා ශනික වෙනස් වීමක් කරගෙන අපිට ජීවත් වෙන්න තමයි අපි මේ පොඩ්ඩක් නිර්මාණය කරගෙන තියෙන්නේ. තාම කිසි පිළිවෙලක් කරපු එකක් නෙමෙයි. මේ පොඩි තැනක තමයි උයාගෙන කන්නේ. ඕක එතන ගියා මෙතන පරණ ගේ කැලක් තියෙනවා ඇතුලේ. ඒක නම් පෙන්වන්නත් බෑ. ඒක ඕනේ නැහැ. රයිට්. ඉතින් මම හැමතිස්සෙම කතා කරන්නේ මගේ ප්‍රත්‍යක්ෂය. ඒක ලෝකෙට විදාපාන්න තමයි මට දැන් මේ සම්මත ලෝකයේ තුල විදාපාන්නේ කොහොමද කියලා කියන්න අවශ්‍යතාවය තියෙන. දැන් ඔබට පෙන්නුවා. ඕකයි තත්ත්වය. ඔබට මම පෙන්වන්නම් සම්මතය තුල මිනිස්සුන්ට ජීවිතේ ගොඩනගන්නේ කොහොමද කියලා. අර සමන්ත බද්ද හාමුදුරුවෝ කියනවා වගේ මේ හිතුවක් කරන්න බැරි දෙයක් නැහැනේ. මං ඉතින් එතනින් එහාටත් අත්හැරලා තිබුණේ ඇත්තටම. කිසි බලාපොරොත්තුවක් කිසි මෙහෙම නෑ හම්බෙන විදිහට නෑ. සම්මතය තුළ මිනිස්සුන්ට ගොඩනගලා පෙන්වන්න ඕනේ. ඒක පාපයක් නෙමෙයි. බලමු. අපි ඉස්සරහට සෑම වීඩියෝ එකක් මං ගේන්නම්. මම මේ අද තමයි පටන් ගත්තේ මේක. මේ මං ඔබ දන්නවනේ ඉතින් මං කසාද බඳලා මට අවුරුදු 15ක පුතෙක් ඉන්නවා. අවුරුදු 18ක දුවෙක් ඉන්නවා. එයා A level කරන්නේ, එයා බයෝ කරන්නේ. ඉතින් අපේ පුතා ඉන්නවා, එයා 10 වසරේ. සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරේ. හරි සරලව සැහැල්ලුවෙන්. හැබැයි නෑ කියපු දවසක් නෑ. නෑ කියපු දවසක් නෑ කියන්නේ අපේ ළමයෙකුටත් අසනීප වුණේ නෑ. සත පහක් අතේ නැති වෙලාවක. ඉතින් ඒක මම විශ්වත් එක්ක ජීවත් වෙන මේ රහසක් නැති ජීවිතය තුල හම්බෙන වරප්‍රසාද තුලින් තමයි මගේ ජීවිතය ගෙවන්නේ. මෙතනින් තමයි ඉතින් ඉඩමට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් ඉතින් සවස් භාගයේ ඉදලා තියෙන තව පොඩි වැඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ ටික තමයි අද සම්පූර්ණම පොළොට යනකම් සුද්ධ කරා. ලොකු කැලයක් තමයි තිබුණේ. ටිකක් මහන්සි වැඩපලක් කරන අඩු හින්දා කවන්නේ අද පළවෙනි දවසේ. හිත ඇත්තම් පත කුඩාද කියලා අහලා තිනවා. මාසයක් යනකොට මේක සම්පූර්ණ වෙනසක් දකින්න පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි හෙටින් පස්සේ ඉතින් මට පැය දෙකක් විතර තමයි මේ වෙනුවෙන් ගත කරන්න තියෙන කාලය වැය කරන්න පුළුවන්. ලොකු කැලයක් තියෙන උඩ. ඉතින් දැන් මම ඊළඟට පොඩි වැඩක් ඉතුරු වෙලා තියෙනවා කිව්වේ මේ අපි මේ දවස්වල බොණ්ඩ වතුර ටිකක් ඈතින් ගේන්නේ. මේක තමයි මේ වැසිකිළිය. මේක උඩ තමයි තියෙන්නේ. පේන්නෙත් නෑ මේ කැලේ වහගෙන තියෙන වතුර ටැංකිය. ඉතින් මේක අපි හොදන්න කරන්න විතරයි ගන්න මේ දවස්වල. දැන් මේක ඊළඟට මේ සම්පූර්ණ සුද්ධ කරන්න ඕනේ. දැන් ඉතින් අවුරුදු 15ක් වෙන්න ඇවිල්ලා තියෙන. අවුරුදු 15ක් ඉවරයි මෙයාට. දැන් ඉතින් ඇත්තටම ලොකු හයියක් පේනවනේ සුද්ධ කරලා ඈත මන්න ගෙනිලා කෙටුව ඔක්කොම. නෑ යහනේව තමයි ඔයාලට ඇහෙන්නේ. රැප් තමයි කොච්චර හරි යහන්නේ. මට වීඩියෝ ගන්න ඇත්තටම ඉතින් මේ එච්චර ක්වොලිටි එකකුත් නෑ මේ වීඩියෝ. මගේ තියෙන ෆෝන් එකෙන් තමයි මේ කරන්නේ. එච්චර හොඳ ෆෝන් එකකුත් නෙමෙයි. කිප දේවල් ඔක්කොම නැති වෙලා ගියා. අපි පස්සේ කතා කරමු ඒවා. පස්සේ කියන්නම්. මට එක්කෙනෙක් ෆෝන් එකක් නම් දෙන්නම් කියලා කිව්වා. හොඳ ක්වොලිටි ෆෝන් එකක්. ඉස්සරහට බලමු ටිකක් ක්වොලිටි එක කරන්න පුළුවන් මේ වීඩියෝ ටික. ඔන්න ඉතින් වැඩේ වෙනවා. අර කැලේම ඔක්කොම සුද්ධ කරලා මං කිව්වේ මට ලොකු හයියක් කියලා. දැන් පොර තමයි ඉතින් නැගලා වැඩේ ගෙව ගන්න. මේ බලන්නකො මේ උඩ ඒක නිකන් මේ මෙට්ටයක් වගේ. කොච්චර කාලෙකින් එතකොට මේක සුද්ධ කළා නැද්ද කියලා බලන්න. මේ වැඩෙන් පස්සේ වැඩ ටික ඉවරයි. අද දවසට ඉවරයි. ඉතින් දිගටම ඉන්න මේක වෙනස් වෙන විදිය ඔබට බලන්න පුළුවන්. ඉතින් ඔබ කැමති නම් ලයික් එකක් දාලා මේ මගේ ප්‍රත්‍යක්ෂය මම කොහොමද ඉස්සරහට
අරයි යන්න පිළිබඳව ඔබත් එක්කම එකතු වෙලා මේ ඉඩම මේ මට හම්බෙලා තියෙන කැලේ සුද්ධ කරලා මේක ශාස්ත්‍රීය කරගන්නේ කොහොමද? ඒ වගේම මේ පරණ ගිය නිර්මාණය කරන අලුත් විදිහකට මේ සම්මතය තුල ගොඩනගාගත්තු ඒ සුපිරි ජීවිතයට යන්නේ කොහොමද? යන පාර බොහොම ඉක්මනට යන්නේ කොහොමද කියන එක මේ සම්මතය තුල පෙන්වන්න ඔබට මම අභියෝගයක් කරගන්නවා. හැමදාම ඔබ මේ වීඩියෝත් එක්ක ඉන්න මේ මාත් එක්ක ඉන්න මම කතා කරන සැබෑ බුද්ධාම ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකක්ද කියලා ඔබට වැටහෙන බුද්ධ බීජය ඔබ ගෙනාපු කෙනෙක් නම් ඔබ සෑමදාම මාත් එක්ක මනසලයුත් එක්ක ඉඳි රැඳී සිටින්න. ඊළඟ වීඩියෝ එක එනතුරු බොහොම ඉක්මනට ඔබ ගාවට එනවා.